Hi, welcome back to my YouTube channel. ඉතින් ඔන්න කට්ටිය ගොඩාක් ඉල්ලලා තිබ්බේ ඉතාලියේ ගෙවුණු දවසක වීඩියෝ එකක් අරන් එන්න කියලා. ඉතින් මං හිතුවා අපි හිම බලන්න ගියපු වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් මේ වීඩියෝ එක අරගෙන නම් ගොඩාක් කල් මට එඩිට් කරගන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් මං හිතුවා ඒ නිසා මේ වීඩියෝ එක එඩිට් කරලා දානවා කියලා. ඉතින් අපි කට්ටිය බස් එකක තමා ගියේ ගොඩක් කට්ටිය ගියා. ඉතින් මේ විදිහට තමා අපි අපේ ගමන යන්න පිටත් උනේ. ඉතින් පාන්දර 6ට තමා අපි යන්න පිටත් උනේ. ඉතින් මේක මගේ පළවෙනි පාර. ඉතින් හිම බලන්න යන පළවෙනි පාර. ඉතින් මම නම් ගොඩාක් ආසාවෙන් තමා මේ ගමන යන්න පිටත් උනේ. ඉතින් ඔන්න අපි යනකොට තැනින් තැනට හිම වැටිලා තිබ්බා පොඩ. ඉතින් අපි ඒ පාරේ ගොඩාක් උඩට ගියා. ඉතින් අපි කන්ද වගේ තියෙන තැනට වෙනකම්ම යන්න ඕනේ. ඉතින් එහෙනම් අපිත් එක්ක යමු. නැත්නම් එතන මෙහෙත් තියෙනවා. ඔව් යනකොට පාල්ලා යන්න ඕනේ මෙතන දාලා සෙල්ලම් කර. ඔන්න ඉතින් අපි බලාගෙන හිටපු තැනට ආවා. ඉතින් මෙන්න මෙතනින් තමා අපේ බස් එක නැවැත්තුවේ. නවත්තලා අපිට ඕන ඇඳුම් අපි ඇඳගෙන ඊළඟට අපි ගියා කන්ද මුදුනටම යන්න. ඉතින් කට්ටියක් එකටමත් ගියා, තව කට්ටියක් වෙන වෙනමත් ගියා. ඉතින් අපිත් එක්ක ගියපු යාළුවෝ කට්ටියත් එක්ක තමයි අපි ගියේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි තිබුණේ. ඉතින් මං කියන්න ඕනේ මුලින්ම මේ අපි ආවේ කම්පිතෙල්ලෝ මතේස කියන පැත්තට. ඉතින් මාරම ලස්සනයි. ඉතින් අපි යමු ගිහින් බලමු කොහොමද කියලා. දැන් අපි ටිකක් උඩට ආවා. ඉතින් ආවට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මම නම් පළවෙනි පාරේ හිම දකින්න. ඉතින් මට නම් ගොඩක් සතුටුයි. මං ඉතින් ගන්න පුළුවන් උපරිම ජොලිය ගත්තා. ඉතින් ඒ කාලේ ධම්ම හිතාගෙන හිටපු විදියට කරන්න හිතාගෙන හිටපු හැම විදියටම වීඩියෝස් කරා. ඊට පස්සේ අපි දවල්ට කෑවෙත් මෙතනින් තමයි. ඉතින් මේවා තමයි අපි දවල්ට කෑවේ. ඊළඟට තියෙන්නේ ඉතින් ආතල්ම වැඩේ බලන්නකෝ ඔයාලත්. හරි. ඒ වගේම තමයි හිම දකින්න ආසාව තිබ්බට හිමේ යද්දී ටිකක් වෙලා ඉන්නකොට ඇත්තටම එපා වෙනවා. මාරම අමාරුයි, ඇඟට මහන්සි. ඉතින් හැමදාම හිම දකින්න අයට කොහොමද කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් කොච්චර පිස්සුද කියනවා හිම කාලත් බැලුවා කොයි වගේද කියලා. ඊට පස්සේ චූටි හිම බබෙකුත් හදලා ඉවර වෙලා අපි ආයෙත් කන්දෙන් උඩට ටිකක් ගියා. මොකද අපිත් එක්ක ගිය කට්ටිය DJ එකක් ගහනවා. අපි එතෙන්ට වෙලා චුට්ටක් හිටියා. මෙන්න මේ කෙනාකල උඩට යන්න මාරම ආසාවක් තිබ්බා. හැබැයි ටිකක් දුර යනකොට තමා තේරුනේ අයියෝ කරපු ගොංකමක් කියලා. ඉතින් මාරම බයයි. අපි මාරම උසක ඉන්න වීඩියෝ එකේ පෙනුන්නේ නැති වුණාට. ඉතින් ගොඩක් බයෙන් ගියේ මේක උඩට. ඒ වගේම ගොඩාක් සීතලයි. ඉතින් අපි ඔන්නෝම තමයි ගියේ. ඉතින් ඔන්නෝම තමයි මේ වීඩියෝ එක. මං ඉතින් චූටි ක්ලිප්ස් ටිකක් තමයි ගත්තා. මොකද මං වීඩියෝස් ගන්න රෙඩි කරේ හිමත් එක්ක සෙල්ලම් කරපු එක. ඉතින් ඔහොම තමයි වීඩියෝ එක. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකකින් ඔයාලට චූටි දෙයක් හරි ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් හිම දකින්න ආස කෙනෙක් ඉන්නවා නම් එයාලටත් ඉතින් ඉක්මනටම හිම දකින්න හම්බෙන්න ඕනි කියලා මං ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔහොම තමයි වීඩියෝ එක ඉවර වෙන්නේ.
ඉතින් ආයෙ දවසක මං ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් ඔයාලා හැමෝටම බයි.